කතා කරන්නේ 2011 44 MCP මේක අහලා තියෙන්නේ කුෂ්ණ වස්තු සහ තාපය දෙකම එකට ගන්නවා වගේ. මේක කියලා තියෙනවා කුෂ්ණ වස්තුවකින් විකිරණය වන මුළු ශක්තිය මිනිත්තුවක් පුරා රැස් කරලා වතුර ටිකක් රත් කරන්න තමයි දාලා තියෙන්නේ ශක්තිය. මොකද්ද කරලා තියෙන්නේ? කුෂ්ණ වස්තුවකින් විකිරණය වෙන ශක්තිය අරගෙන ඒ ටික එකතු කරලා වතුර රත් කරලා තියෙනවා. ජලයේ උෂ්ණත්වය 20 ඉඳලා 20.5 වෙනකන් වැඩි වුණාලු. ඒ කියන්නේ විකිරණ ශක්තිය වතුර රත් කරලා රත් වුණාලු 20 ඉඳලා 20.5 0.5ක් වැඩි වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ කුෂ්ණ වස්තුවේ නිරපේක්ෂ උෂ්ණත්වය දෙගුණ කොට, ඒ කියන්නේ කුෂ්ණ වස්තුවේ උෂ්ණත්වය දැන් හිතමු අපි T වල තිබ්බා කියලා. ඒක මොකද වෙන්නේ? දෙගුණ කරා. 2T වෙනකම් වැඩි කරා. හරි. ඊට පස්සේ පරීක්ෂණය කරනවා. ඒ කියන්නේ 2T වෙනකම් වැඩි කරපු කෙනාගෙන් අර වගේ මිනිත්තුවක පිටවන විකිරණ ශක්තිය එකතු කරලා ආය වතුර රත් කරපුවා තමයි දැන් කියන්නේ. එහෙම රත් කරා නම් 20 ඉඳලා කී වෙනකම් වැඩි වෙනවද කියලා තමයි අහන්නේ. හරි. මුලින්ම ලියාගන්නකොට මොකද්ද කරන්නේ? මිනිත්තුවක් විකිරණ ශක්තිය එකතු කරගන්න. හරි. මිනිත්තුවක් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ කියනවා වතුර රත් කරාලු වතුර රත් වෙනවා 20 ඉඳලා 20.5 වෙනකම්. 20 සෙල්සියස් ඉඳලා 20.5ක් වෙනකම්. කියන්නේ 0.5 සෙල්සියස් ප්‍රමාණය වතුර වැඩි වෙනවා මෙතනදී එකතු කරගත්ත ශක්තිය. හරි. එතකොට කියනවා කුෂ්ණ වස්තුවේ දැන් මෙතනදී උෂ්ණත්වය අපි T කියලා ගත්තොත් ඊළඟ අවස්ථාවේ මොකද වෙන්නේ? 2T කියලා කියනවා. හරි. එතකොට මුලින්ම ගන්න පළවෙනි අවස්ථාව ඒ කියන්නේ අර T උෂ්ණත්වයේදී ඉදි කරපු T උෂ්ණත්වයේදී ආගේ විකිරණ විමෝචනය ගත්තොත් මිනිත්තුවකදී P සමානයි P නේ දැන් අපි ගන්නනේ මොකද කුෂ්ණ සම්පූර්ණ කුෂ්ණ වස්තුවේම විකිරණ ශක්තිය තමයි උඩ පිට වෙන්නේ. සිග්මා A T වල 4 වෙනි බලය. මේක මොකද්ද? තප්පරයකදී සම්පූර්ණ කුෂ්ණ වස්තුවේ පිට වෙන විකිරණ ශක්තිය. මේකෙන් අපිට හම්බ වෙනවා. හරි. ඒතර මිනිත්තුවකදී ගන්න මොකද කරන්නේ? මේක 60න් ගුණ කරන්න ඕනේ. හරි. ඒතර මම අවස්ථා දෙකේදීම මිනිත්තුවකදී ඉන්න මම 60න් ගුණ කරන්න යන්නේ නැහැ දැන්ම. ඒතර මෙතනදී බලන්න අවස්ථා මෙතන 60න් ගුණ කරනවා කියලා හිතමු. හරි. මොකද වෙන්නේ මිනිත්තුවකදීම ශක්තියට මෙතන තප්පරයකදී 60 ගුණ කරා මිනිත්තුවකදී ශක්තිය ගන්න. හරි. මම අවස්ථා දෙකේදී සංසන්දනය කරන්න. අවස්ථා දෙකේදීම නියතය එකමයි. එකම කුෂ්ණ වස්තුව වර්ගඵලය එකමයි. මිනිත්තුව එකතු කරන දෙකේ අවස්ථා දෙකේදී ඒතකොට මේ කාලය එකම තමයි. හරි. එතන මොකද්ද වෙන්නේ? අර ශක්තිය අනුව සමානුපාතික කරනවා මෙන්න මේ T වල 4 වෙනි බලයට. හරි. එතකොට උෂ්ණත්වය වැඩි කරපුවහම මොකද වෙන්නේ? 2T කරපුවාම 2T වල 4 වෙනි බලය ගමන අපිට දෙන්නේ හම්බෙන්නේ. හරි. එහෙනම් මම මෙයාට P1 කියලා දාන්න. දෙවෙනි අවස්ථාවේ මම යන්න P2 කියලා දාන්න. දෙවෙනි අවස්ථාව P2. මොකද්ද වෙන්නේ? සිග්මා හැමමයි වර්ගඵලය හැමමයි මොකද එකම කුෂ්ණ වස්තුව උෂ්ණත්වය වෙනස් වුණා 2T ප්‍රමාණය වල 2T වල 4 වෙනි බලය ගුණ කරනවා 60. හරි. ඔන්න දෙවෙනි අවස්ථාවේදී උෂ්ණත්වය විතර වෙනස් වුණේ මෙන්න පිට වෙච්ච තාපය. තාපයේ විකිරණ ශක්තිය. හරි. ඒ විකිරණ ශක්තිය දීලා තමයි මෙතනදී රත් කරනවා කියලා කියන්නේ. හරි. එතකොට මෙන්න මේ පළවෙනි අවස්ථාවේ මේ ශක්තිය දුන්නේ ජලය රත් කරන්න. අපි දන්නවා ජලය රත් කරද්දී අපි දැන් තාපය දෙනවනේ. හරි. ඒ කියන්නේ දුන්නේ ශක්තිය තාපය විතරක් මෙයාට දෙනවා. Q සමානයි mc ඩෙල්ටා තීටා. මෙයා තමයි තාප Q සමානයි mc ඩෙල්ටා තීටා වලහා කියනනේ. වතුර රත් කරද්දී අපි මෙයා ගන්නවා මෙතන ස්කන්ධය විශිෂ්ට තාප ධාරිතාව මෙතන උෂ්ණත්ව වෙනස. හරි. එතකොට මෙයා තම Q කියන්නේ මොකක්ද එතකොට? මෙන්න මෙතනදී මෙයා තමයි මෙතන පිට වෙච්ච ශක්තිය. මෙයා මොකද එයාගේ ශක්තිය කියන්නේ ඒක කාලෙකින් පිට වෙච්ච ප්‍රමාණය මෙයා 60 ගුණ කරලා සම්පූර්ණ ශක්තිය ගත්තා. එයා තමයි මෙතන Q කියන්නේ. එතකොට M කියන අවස්ථා දෙකේදීම නියතයි. මොකද එකම වතුර ටිකෙන් රත් කරනවා කියන්නේ හරි එකම වතුර ටික රත් කරන M කියන එක නියතයි. ජලයේ ඉන්න අවස්ථා දෙකේම C නියතයි. එතකොට මොකද වෙනස් වෙන්නේ? Q වෙනස් වෙනවා ඊට අදාළව ඩෙල්ටා T වෙනස් වෙනවා. හරි. එහෙනම් මම ගන්නවා මම මේවා ආදිශ කරගන්න මුලින්. මට ඕන මෙතන අනුලෝම සමානුපාතිකත්වයේ හිතලා ගන්න පුළුවන් ආදිශ කරලා කරන්න ඕනේ. හරි. මෙයා මම මෙතෙන් ගන්නවා පළවෙනි අවස්ථාව මොකද වෙන්නේ? සිග්මා A T වල 4 වෙනි බලය වතාවක් 60. හරි. මම මෙතන ලේසිම ක්‍රමයෙන් තමයි හදන්නේ. ඒ කියන්නේ අනුලෝම සමානුපාතිකත්වය ගැන හිතන්නේ නිකම්ම ආදිශ කරනවා. M කියලා ස්කන්ධයක් කියලා අපි හිතමු. මොකද අවස්ථා දෙකෙන් දෙන්නේ. හරි. එතකොට C විශිෂ්ට තාප ධාරිතාව. එතකොට කොච්චරක් උෂ්ණත්වය වැඩි වුණාද? 20.5 වෙනවා 20.5ක වැඩි වීමක් තියෙනවා. හරි. ඔන්න පළවෙනි අවස්ථාවේ ඔයගොල්ලෝ කියන්නේ
හරි. ඊට පස්සේ මේ අවස්ථාව මම ගන්නවා සිග්මා A මෙතන මම ගන්න 2 4 වෙනි බලය එළියට. 2 4 වෙනි බලය කියනවා 16. මේවා මම ඉස්සරහින් කියන්නේ. 16යි 16ම එළියට ගන්න. T වල 4 වෙනි බලය හම්බ වෙනවා වතාවක් 60. සමාන වෙනවා මොකක්ද වෙන්නේ ස්කන්ධ එකමයි විශිෂ්ටතාව ධාරිතාව එකමයි උෂ්ණත්ව වෙනස මොකක්ද කියලා තමයි දැන් අපි අහන්නේ. අවසාන උෂ්ණත්වය කියන්නේ මොකක්ද? උෂ්ණත්ව වෙනස හොයාගන්න ඕනේ. ඊට ඒක 20ට එකතු කරා හරි. හරි. එතකොට මම මෙයාගෙන් මෙයාව බෙදෙනවා. මෙයාගෙන් මෙයාව බෙදද්දි මොකද වෙන්නේ? උඩෙන් මේ පද තුනට මේ පද තුන කැපිලා යනවා. 60ට 60 කැපෙනවා. ඒත් එකයට 16 කියලා මේ පැත්තෙන් හම්බ වෙනවා. එක යට උඩින් එකයි යටින් 16යි. මෙතනින් MC ට MC කැපෙනවා දශම පහ බෙදීම ඩෙල්ටා T. ඩෙල්ටා තීටා. හරි. එතකොට මම ඩෙල්ටා තීටා මෙහෙට ගෙනලා මෙයා මෙහෙට ගත්තාම ඩෙල්ටා තීටා 8යි කියලා හම්බ වෙනවා. හරි. එතකොට අවසාන උෂ්ණත්වය අපෙන් අහන්නේ. එතකොට 20ට 8ක් එකතු වෙනවා. ඒ කියන්නේ මෙතනදී 8ක් රත් වෙලානේ 8ක් වැඩි වෙනවා. ඒක 20ට 8ක් එකතු කරලා 28යි කියන අපිට අන්තිම උත්තරේ මේකට ගන්න පුළුවන්. හරි. ඒතර ඔයාලට ඕන මෙතනදී අනුලෝම සමානුපාතික ගත්තේ නැහැ හිතලා ගන්න පුළුවන්. ඒතකොට ගත්තම මෙතන ලේසිම උත්තරේ හම්බ වෙනවා. හරි. මොකද මෙතන ලේසිම විදිහට තමයි ඔයාලට උත්තරේ අරගෙන පෙන්නන්නේ. ඒතකොට මේක උත්තරේ එක විදිහට ගන්න පුළුවන්. හරි. ඒතකොට දැන් කතා කරන්නේ 2011 44 වෙනි MCQ එක.